මගේ පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. රුපියල් 25000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරි ෆෝන් පහක් ගැන. මම මේකට තෝරගත්තේ Samsung, Nokia, Vivo, Redmi සහ Realme යන බ්‍රෑන්ඩ් වලින් ෆෝන් කිහිපයක්. ඉතින් මම මුලින්ම තෝරගත්තේ Realme C20 කියන මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක. මේ ෆෝන් එක රිලීස් වෙලා තියෙන්නේ 2021 ජනවාරි 19 වෙනිදා. මේ ෆෝන් එක කලර්ස් දෙකකින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ ෆ්‍රන්ට් එක Gorilla Glass 3 වලින් බෑක් එක ප්ලාස්ටික් වලින් නිර්මාණය කරලා තියෙනවා. මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරද්දී අඟල් 6.5ක IPS LCD පැනල් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එක 32GB විදියට, RAM එක 2GB විදියට බලා ගන්න පුළුවන්. Android 10 රන් වෙන මේ ෆෝන් එකට යොදාගෙන තියෙන්නේ MediaTek Helio G35 කියන chipset එක. මේ ෆෝන් එකේ selfie කැමරා එක මෙගාපික්සල් 5ක් විදියට, main කැමරා එක මෙගාපික්සල් 8ක් විදියට බලා ගන්න පුළුවන්. ඒ වගේම charging port එක විදියට micro USB 2.0 port එකක් මේ ෆෝන් එකට දීලා තියෙනවා. මිලියම්පර් 5000ක බැටරියක් තමයි මේ ෆෝන් එකේ අන්තර්ගත වෙන්නේ. මේ ෆෝන් එක රුපියල් 18000 20000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. දෙවෙනියට මම තෝරගෙන තියෙන්නේ Nokia 1.4 කියන ස්මාර්ට් ෆෝන් එක. මේ ෆෝන් එක රිලීස් වෙලා තියෙන්නේ 2021 පෙබරවාරි 3 වෙනිදා. මේ ෆෝන් එක කලර්ස් 4කින් මිලදී ගන්න පුළුවන්. මේ ෆෝන් එකට අඟල් 6.52 ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඒ වගේම බෑක් එක ප්ලාස්ටික් වලින් බලා ගන්න පුළුවන්. Android 10 Go version එක රන් වෙන මේ ෆෝන් එකේ chipset එක විදියට Snapdragon 215 කියන chipset එක බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ selfie කැමරා එක මෙගාපික්සල් 5ක් විදියට, main කැමරා එක dual camera setup එකක් විදියට බලා ගන්න පුළුවන්. කලින් ෆෝන් එකේ වගේම මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් එන්නේ micro USB 2.0 කියන charging port එක. ඉතින් මේ ෆෝන් එකේ විශේෂත්වය වෙන්නේ මේ price එකට මේ ෆෝන් එකට fingerprint sensor එක දීලා තියෙනවා. මේ ෆෝන් එකේ නම් බලා ගන්න පුළුවන් වෙන්නේ මිලියම්පර් 4000ක බැටරිය. ඉතින් කලින් ෆෝන් එකට සාපේක්ෂව මේ ෆෝන් එකේ අඩු බැටරි ධාරිතාවක් තමයි තියෙන්නේ. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එක රුපියල් 19000 21000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. තුන්වෙනි ෆෝන් එක විදියට මම තෝරගත්තේ Samsung Galaxy M02 කියන ස්මාර්ට් ෆෝන් එක. මේ ෆෝන් එක රිලීස් වෙලා තියෙන්නේ 2021 පෙබරවාරි 9 වෙනිදා. මේ ෆෝන් එක කලර්ස් 4කින් මිලදී ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ තියෙන්නේ 32GB internal storage එකක් එක්ක 3GB RAM එක. අඟල් 6.5ක IPS LCD ඩිස්ප්ලේ එකක් තියෙන මේ ෆෝන් එකේ ෆ්‍රන්ට් එක ග්ලාස් වලින් බෑක් එක ප්ලාස්ටික් වලින් නිර්මාණය කරලා තියෙනවා. Android 10 රන් වෙන මේ ෆෝන් එකේ One UI 2.0 කියන OS එක තමයි බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ chipset එක විදිහට Samsung ලා යොදාගෙන තියෙන්නේ MediaTek MT6739W කියන chipset එක. මේ ෆෝන් එකේ selfie කැමරා එක මෙගාපික්සල් 5 සහ main කැමරා එක dual camera setup එකක් විදිහට බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ charging port එක විදිහට micro USB 2.0 port එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ෆෝන් එකට මිලියම්පර් 5000ක බැටරි එකක් ලබා දීලා තියෙනවා. මේ ෆෝන් එක 20000 23000 අතර මුදලකට ලබා ගන්න පුළුවන්. හතරවෙනි ෆෝන් එක විදිහට මම තෝරගෙන තියෙන්නේ ටිකක් පරණ ෆෝන් එකක්. Vivo Y1S කියන මේ ෆෝන් එක රිලීස් වෙලා තියෙන්නේ 2020 නොවැම්බර් 26 වෙනිදා. මේ ෆෝන් එකත් බලා ගන්න හම්බෙන්නේ 32GB internal storage එකක් එක්ක 3GB RAM එකක්. මේ ෆෝන් එක කලර්ස් දෙකකින් මිලදී ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ අඟල් 6.22ක IPS LCD පැනල් එකක් බලා ගන්න පුළුවන්. වගේම ෆ්‍රන්ට් එක ග්ලාස් වලින් බෑක් එක ප්ලාස්ටික් වලින් බලා ගන්න පුළුවන්. Android 10 රන් වෙන මේ ෆෝන් එකේ Vivo ලගේ FunTouch 10.5 OS එක බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ chipset එක විදිහට MediaTek MT6765 Helio P35 කියන chipset එක යොදාගෙන තියෙනවා. selfie කැමරා එක මෙගාපික්සල් 5ක් සහ main කැමරා එක මෙගාපික්සල් 13ක් විදිහට බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එක micro USB 2.0 charging port එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම බැටරිය මිලියම්පර් 4030ක් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එක රුපියල් 19000 23000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. අවසාන වශයෙන් පස්වෙනි ෆෝන් එක විදිහට මම තෝරගත්තේ Xiaomi Redmi 9C කියන ෆෝන් එක. මේ ෆෝන් එක රිලීස් වෙලා තියෙන්නේ 2020 අගෝස්තු 12 වෙනිදා. මේ ෆෝන් එකට 32GB internal storage එකක් එක්ක 2GB RAM එකක් තියෙනවා. මේ ෆෝන් එක කලර්ස් 3කින් මිලදී ගන්න පුළුවන්. මේ ෆෝන් එකට අඟල් 6.53ක
IPS LCD පැනල් එකක් තමයි තියෙන්නේ. Android 10 රන් වෙන මේ ෆෝන් එකට MIUI 12 කියන OS එකත් එක්ක MediaTek Helio G35 කියන chipset එක තමයි මේකට ලබා දීලා තියෙන්නේ. මේ ෆෝන් එකේ selfie කැමරා එක මෙගාපික්සල් 5ක් විදිහටත් main කැමරා එක triple camera setup එකක් විදිහටත් බලා ගන්න පුළුවන්. මේකටත් ලබා දීලා තියෙන්නේ micro USB 2.0 කියන port එක. මේ ෆෝන් එකෙත් අපිට fingerprint sensor එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකටත් mAh 5000ක බැටරියක් ලබා දීලා තියෙනවා. මේ ෆෝන් එක අපිට රුපියල් 22000 25000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. මේ වගේ වීඩියෝස් ඉස්සරහට ගෙන්න ගන්න ඕන. මතක ඇතුව පහළ තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. මේ වීඩියෝ හොඳ නම් වීඩියෝ එකට like එකක් දාලා තවත් යාළුවෙකුට බලන්න. මතක ඇතුව මේ වීඩියෝ එක share කරන්න. අපි මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.